රසේ TV අපි අද ඇවිල්ලා ඉන්නේ සභාවේ සිනා බලන්න. චූටි මල්ලි පොඩි මල්ලි ජනයි ප්‍රියයි ලකයි සිකයි සිරිල් අයියයි එකතු වෙලා කරන අලුත්ම වැඩේ. ඉතින් අපි සභාවේ සිනා බලලා ඇවිල්ලාම වැඩිදුර විස්තර කතා කරමු. මේ වෙලාවේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සභාවේ සිනා ප්‍රධාන සංවිධායකවරුන් දෙපළක්. ඉතින් පළවෙනි සභාවේ සිනාව සාර්ථකයි. පළවෙනි සභාවේ සිනාව අතිශයින් සාර්ථකයි. මොකද මුළු සභාවම hina වුණා. ඉතින් ඒ හින්දා අපි දන්නවා මොකද අපි මේක hina වෙන්න බලාගෙන කරපු වැඩක්. මුළු සභාවම hina වුණා. ඒ හින්දා මේ සභාවේ සිනා පළවෙනි දිගහැරුම අතිශය සාර්ථකයි. සභාවේ සිනා අපිට තව තවත් ඉදිරියට බලා ගන්න පුළුවන් වෙයිද? ඒ කොහෙද? අපි ලංකාවේ තව ප්‍රසංග කීපයක් කරන්න බලාපොරොත්තුව තියෙනවා. අපි දැන් ටික ඉදිරියේදී දරුම් දෙන්නම්. ඒත් එක්කම විදේශ ප්‍රසංග කීපයකට මේ වෙන විටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් අපි විදේශ ප්‍රසංග මාලාවකටත් යයි ඉස්සරහට සභාවේ සිනා ඉස්සරහට අපහු hina වෙන්න පුළුවන්. රසේ TV අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා අපි හැමෝම ආදරය කරන චේතනා අක්කයි තේජානි අක්කයි. ඉතින් මම ඉස්සෙල්ලාම අහන්න කැමතියි තේජානි අක්කගෙන්. ඉතින් ඔයාලත් එක්ක එකට මේ ෆීල්ඩ් එකේ ඉන්න YouTubersලා සෙට් එකක් අද ලයිව් පර්ෆෝමන්ස් එක ගැන මොනවද හිතෙන්නේ? ඇත්තටම මේ වැඩේ අලුත් වැඩක්. අලුත් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කමඩි ඕන තරම් බලලා තියෙනවානේ. ස්ටේජ් ඩ්‍රාමා වල මූවීස් වල ඕන තරම් අපිට පේනවා. හැබැයි මේක ඊට වඩා මේ ජොන්රා එක ටිකක් වෙනස් කියලා හිතුණා. අනිත් එක තමයි අපි හිතුවා නිකන් පැයෙන් එකමාරෙන් වැඩේ ඉවර වෙයි කියලා. හැබැයි මට හිතෙන්නේ පැය 3කටත් වැඩිය ෂෝ එක දිගට හරිම ලස්සනයි. චූටි මල්ලි පොඩි මල්ලි වැඩේ පටන් ගත්තම ලස්සන රිලේ එකක් වගේ යනවා. අනිවාර්යෙන් මම නම් කියන්නේ මිස් කරන්න එපා බලන්න ඕනේ. මම අහන්න කැමතියි අද දවසේ හොඳම පර්ෆෝමන්ස් එක දැක්ක විදියට කාගේද? හප්පට සිරි. අමාරුයි දාර ප්‍රශ්න අහන්න එපා. හොඳම පර්ෆෝමන්ස් එක දැන් මම කොහොමද තෝරන්නේ? ඕකේ. මම මෙහෙම කියන්න. ඒක තෝරා ගැනීමක් නෙමෙයි. හැබැයි මම පොඩි කාලේ ඉඳන් ආස කරන දෙන්නෙක් තමයි අපේ චූටි මල්ලි පොඩි මල්ලි කියන්නේ. මොකද ස්ටෑන්ඩ් අප් කමේඩියන්ස්ලා දෙන්නෙක් විතරක් ඒ විදිහට විතරක් නෙමෙයි මම ඉන්ස්පයර් වෙන්නේ ඩබින් වලින් ගොඩක්ම හඬ කැවීමෙන්. එතකොට එයාලා මට දැක්කත් hina යනවා. ඔහොම එයාලා ඔහොම මම බලාගෙන ඉන්නකොටත් මට hina යනවා. මෙහෙම කරන් හිටියත් මට hina යනවා. අපිත් එක්ක මේ වෙලාවේදී එකතු වෙලා ඉන්නවා කතා කරන්න සිරිල් අයියා. පළවෙනි ප්‍රයත්නය මොන වගේද? සභාවේ සිනා සාර්ථකයිද? ඔය ඇත්තම අපිටත් පොඩි දෙකඩියාවක් තිබුණා මේක සාර්ථක වෙයිද? මොකද බ්‍රෑන්ඩ් පහක් එකතු වෙලා කරපු වැඩක්. බ්‍රෑන්ඩ් ඇත්තම හතරක් එකතු වෙලා කරපු වැඩක්. ඉතින් සෑහෙන සතුටුයි හම්බෙච්ච ප්‍රේක්ෂක ප්‍රතිචාරය. ඉතින් හරිම සන්තෝෂයි මේ වගේ දෙයක් එකතු වෙලා කරලා මේ වගේ ප්‍රතිචාරයක් ලබන්න පුළුවන් වීම ගැන. ඉතින් සභාවේ සිනාම තමයි තිබුණේ හැම වෙලාවෙම. ඉතින් හරි සන්තෝෂයි නං. සභාවේ සිනා මේක අලුත් කොමඩි අත්දැකීමක්. කට්ටියක් එකතු වෙලා කරන වැඩක්. දැන් සභාවේ සිනා බැලුවට පස්සේ මොන වගේද අත්දැකීම? ඔව් මම හරිම ආසාවෙන් හිටියේ මේ සන්ධ්‍යාව වෙනකම් මේ ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මම ආසම කරන සෙට් එකක් මගේ හොඳම යාළුවෝ සෙට් එකක් ඇත්තටම මේ ලකයි සිකයි ජනයි ප්‍රියයි චූටි මල්ලි පොඩි මල්ලි සහ අපේ සිරිල් අයියා. ඉතින් මේගොල්ලෝ YouTube හරහා එකතු කරගත්ත ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා. ඉතින් ඒ ඔඩියන්ස් එකට මේ ඔක්කොම එකතු වුණාම ඇති වෙන තත්ත්වය හිතා ගන්න පුළුවන් වෙයි. ඒක මේ බොහොම සජීවී අත්දැකීමක්. ඒක මේ අර YouTube එකෙන් බලනවට වඩා වෙනස් අත්දැකීමක් ඇත්තටම මේක විඳ ගන්න පුළුවන්. ඒ නිසා මේ හැමෝම මම හිතන්නේ මේගොල්ලන්ට කැමති හැමෝම මේක බලන්න ඕනේ කියලා මට හිතෙනවා. මොකද ඒ සජීවී අත්දැකීම හරිම ලස්සනයි. හරිම මේ අපි කියන්නේ අර ස්පොන්ටේනියස්ලි අර ස්ටෑන්ඩ් අප් කමේඩියන් කියන එක අපිට අත්දින්න මේ වගේ එකක් බලන්න ඕනේ. ඉතින් මම ඇත්තටම මාර ෆන් එකක් ගත්තා. ඇත්තටම hina යනවා සහ මේ ඒවා අර සජීවීව නරඹන එක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් ගොඩක් කලාවට අර අපි නොදන්න ලයිව් හරහා ඇති කරගත්තු මේ ට්‍රෙන්ඩ් එක තමයි මේ තාම යන්නේ. ඉතින් ඒ නිසා මේ ගාමින්ද සොනෙත්ලා ඉස්සර කරපු දේවලුත් බලා ගන්න පුළුවන්. ගොඩාක් පරණ දේවල් මතක් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එකතු කරගත්තු හොඳ සන්ධ්‍යාවක්. ඉතින් මම හිතනවා ලංකාවේ ඉන්න හැමෝම මේ පිරිසට ආදරය කරන හැමෝම කොමඩි අත්දැකීමක් ලබා ගන්න කැමති හැමෝම මේ අත්දැකීම විඳ ගන්නවා නම් හොඳයි කියලා. රසේ TVත් එක්ක මේ වෙලාවේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සෝමය අයියා. ඉතින් අද දවසේ මේ අලුත් වැඩේ ගැන මොනවද හිතෙන්නේ? මේක ඇත්තටම අලුත් වැඩක් කියන්න හරි නරකයි. මොකද මේ පරණ මිනිස්සු හැබැයි ඒ පරණ මිනිස්සු ගාව කවදාවත් තිබ්බේ නැති දේවල්. අරද පරණ දේවල් වුණත් රහ කරලා දෙන්න පුළුවන් මිනිස්සුටයක් මෙතන ඉන්නේ. ඒක නිසා මේක අලුත් වැඩක් නෙවෙයි. හැබැයි
මේක ගොඩක් කට්ටිය බැලිය යුතු වැඩක් කියලා මම යෝජනා කරනවා. සභාවේසිනා නම අලුත් වුණාට ඒ මිනිස්සු අලුත් නෑ. හැමදාම අපි ගාව මෙතන හිටපු මිනිස්සු. ඉතින් මේ මිනිස්සු අද එකතු වෙලා තියෙනවා. ඒක නිසා ඒ එකතු වීම අලුත් කියලා හිතනවා නම් ඒ එකතුව මරු ඒ අලුත් එකතුවට ජයපතනවා සුපිරි ප්‍රෝග්‍රෑම් එකක්. ඒ වීරසේ TV අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා නුවන් අයියා. ඉතින් අයියේ මේ අත්දැකීම සජීවී අත්දැකීම ගැන මොකක්ද කියන්න තියෙන්නේ? පටිගත අත්දැකීමකට වඩා මේ අද සජීවී අත්දැකීම ගැන. ඔව් ඇත්තටම මේ අපි පුංචි කාලේ ඇනස් ලිබර්ටි සැමුවෙල් ලගේ ඔය වගේ ඉදිරිපත් කිරීම දැක්කා. හැබැයි ඒ ඔක්කොම ගොනු කළා අලුත් වැඩක් විදිහට ලංකාවේ ප්‍රථම වතාවට මේ වගේ කොමඩි ෂෝ එකක් ගෙනාවේ ආදම් මේවර් ප්‍රොඩක්ෂන් අපේ සුදේවර සහ සාරංග අපේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා. ඉතින් ලංකාවේ මිනිස්සු හැම වෙලාවෙම ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ඔළුවේ තියාගෙන පෞල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් රටේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහරවිට තමයි දරුවන්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒවා මොහොතකට අමතක කළා ජීවිතේ බොහොම සරලව hina වෙලා සතුටින් මේ රිලැක්ස් වෙලා යන්න හොඳ අවස්ථාවක් සභාවේසිනා කියලා කියන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති සභාවේසිනා බලන්න ආපු ඔයාලා දන්න අයගේ වගේම ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මොන වගේද කියලා. ඉතින් සභාවේසිනා මේ වගේම ෂෝස් කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න AV රසය TV subscribe කරලා තියාගන්න.